ඉතින් සුබ දවසක්. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ YouTube channel එකක monetization on කරගන්න විදිය. මේක මම කරන්නේ phone එකෙන්. ඒ වගේම මේ අපේ මෙන්න මේ CH Academy YouTube channel එකට monetization on කරගනිපු එක තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන YouTube studio එකට ගිහිල්ලා පහලින් මෙන්න මේ තියෙන ඩොලර් මාක් එක ළඟට යන එක. එහෙම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට apply now කියලා තියෙනවා. ඉතින් මේ විදිහට apply කරන්න ඔයාලට අවස්ථාව ලැබෙන්නේ ඔයාගේ channel එක subscribe 1000ක් ඒ වගේම watch time පැය 4000ක් අවුරුද්දක් ඇතුළත සම්පූර්ණ කරලා තියෙන්න ඕන. එහෙමත් නැත්නම් ඔයා subscribe 1000ක් එක මාස 3ක් ඇතුළත දින 90ක් ඇතුළත short views මිලියන 10ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඉතින් මේ channel එක subscribe 1000කුත් watch time පැය 4000කුත් සම්පූර්ණ කරා. ඉතින් අපිට පුළුවන් monetize වලට apply කරන්න. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ ඩොලර් මාක් එකට මෙන්න මේ විදිහට ගියාට පස්සේ මෙන්න මේ විදිහට කොටස් තුනක් තියෙනවා අපිට සම්පූර්ණ කරගන්න. මේ පළවෙනි කොටසේ මෙන්න මෙතන start කියන එක දෙන්න තමයි ඊළඟ පියවර විදිහට තියෙන්නේ. ඊළඟට අලුත් page එකක් open වෙනවා. මේ page එකේ පහළටම යන්න ඊළඟ පියවර විදියට. ඉතින් මෙතන ලොකු විස්තරයක් තියෙනවා YouTube එකෙන් කියන මේ ටික ඔයාලට කියවලා බලන්නත් පුළුවන්. මේ විදිහට පල්ලෙහාටම ගියාට පස්සේ පහලින් තියෙනවා මෙන්න මේ වගේ ටික් එකක් දාගන්න තැනක්. ඔයා මෙතන ටික් එක දාන්න තමයි ඊළඟ පියවර විදිහට කරන්න තියෙන්නේ. ටික් එක දාගත්තට පස්සේ ඔයා මෙතනට accept දෙන්න. ඊළඟට තියෙන්නේ දෙවෙනි පියවර. දෙවෙනි පියවරේදී අපිට කරන්න තියෙන්නේ අපි මෙතනට AdSense account එකක් add කරන එක. ඔයාට AdSense account එකක් තියෙනවා නම් මේ වෙද්දිත් අපි මෙතන උඩ තියෙන එකට පළවෙනියට තියෙන එකට ටික් එක දාගන්නවා. එහෙම නැත්නම් දෙවෙනියට තියෙන එකට ටික් එක දාලා ඔයා මෙතනට AdSense account එකක් හදලා ඒක add කරන්න ඕන. ඉතින් මට මේ වෙද්දිත් AdSense account එකක් තියෙනවා. මම ඒ account එක මෙතනට link කරනවා. ඉතින් මම මෙතන පළවෙනි එකට ටික් එක දාලා next දෙනවා. ඊළඟට මෙන්න මේ වගේ තවත් අලුත් page එකක් open වෙනවා. මෙතනදී අපිව අරගෙන යන්නේ අපේ AdSense account එක තියෙන email එකට. ඉතින් මෙතනදී මම මගේ AdSense account එක තියෙන email එක තෝරනවා. ඊට පස්සේ මෙතන AdSense account එකට දාලා විස්තර ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පහලින් තියෙන continue දෙන්න තමයි ළඟ පියවර විදිහට තියෙන්නේ. continue දුන්නාට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් redirect YouTube කියලා. ඒක ටච් කරන්න ඊළඟට ඔයාව ආයෙත් YouTube studio එකට අරගෙන යනවා. YouTube studio එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් පළවෙනි පියවරත් දෙවෙනි පියවරත් අපි සාර්ථකව අවසන් කරලා තියෙන මෙතන කොළ පාටට හරියක් වැටිලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තුන්වෙනි පියවරේ පහලින් අපිට බලා ගන්න පුළුවන් in progress කියලා වැටලා තියෙනවා. මෙතනදී සිද්ධ වෙන්නේ YouTube එක විසින් අපේ YouTube channel එක review කරනවා, සමාලෝචනය කරනවා. ඉතින් අපි ළඟ copyright video ඒ වගේම reuse content එහෙම තියෙනවනම් අපි මේ apply කරන එක reject වෙන්න පුළුවන්. ඉතින් YouTube එකෙන් කියන්නේ මේකට මාසයක් වගේ කාලයක් යනවා කියලා. නමුත් මේක දවසක් දෙකක් ඇතුළත සාර්ථකව අවසන් වෙනවා ඔයාගේ reuse content සහ copyright issues මොනවත් නැතිනම්. ඉතින් channel එක review වෙන අතරතුර ඔයා mail එකට වගේම YouTube studio එකටත් ගිහිල්ලා බලන්න ඔයාට email එකක් හරි ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් මගේ වැඩේ මෙන්න මේ විදිහට සාර්ථකව අවසන් වෙලා තියෙනවා. මට mail එකක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි බලමු කොහොමද මේකේ ads on කරගන්නේ කියලා. ඉතින් ඔයා ආයෙත් YouTube studio එකට යන්න. ගිහිල්ලා ඉවරලා මෙන්න මේ පහලින් තියෙන ඩොලර් මාක් එකට යන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ page එකක්. එතන තියෙනවා ads වර්ග දෙකක්. short feed ads සහ watch page ad. ඉතින් මේ watch page ad on කරගන්න තියෙන ඔයාගේ long videos වලට, ඒ වගේම short feed ad on කරගන්න තියෙන ඔයාගේ shorts video වලට. ඉතින් මෙන්න මේ විදිහට මම මුලින්ම යනවා watch page ads on කරගන්න තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඒකට ගියාට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් turn on කියලා මම එතන touch කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තවත් අලුත් page එකක් open වෙනවා. මෙතන ලොකු විස්තරයක් තියෙනවා. ඔයාට කියවලා බලන්න පුළුවන්. ඉතින් ඒ විස්තරේ පහලටම ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටික් එකක් දාගන්න තැනක්. ඉතින් මෙන්න මෙතන ටික් එක දාගන්න ඊළඟ පියවර විදියට. ටික් එක දාගත්තට පස්සේ ඔයා මේකට accept දෙන්න. ඊළඟට තවත් page එකක් මෙන්න මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. මෙතන පෙන්නලා දීලා තියෙන්නේ ඔයාගේ long videos වලට play වෙන ad වර්ග. ඉතින් මෙතන පල්ලෙහා තව ටික් එකක් දාගන්න තැනක් තියෙනවා. එතන ඔයාගේ තියෙන්නේ ඔයාගේ විනාඩි 8ට වඩා වැඩි videos වලට mid roll ad කියලා වර්ගයක් තියෙනවා. අන්න ඒකටත් ටික් එක දාගන්න. එතෙන්ට ටික් එක දාගත්තට පස්සේ ඔයාගේ විනාඩි 8ට වඩා වැඩි long videos තියෙනවා නම් ඒ වීඩියෝ අතරතුර සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ මැදදී ad play වෙනවා. අන්න ඒක හදාගන්න තමයි මෙතෙන්ට ටික් එක දාගන්නේ.
මෙතෙන්ට ටික් එක දාලා ඊට පස්සේ පල්ලෙහා තියෙනවා next කියලා තැනක්. ඔයා ඊළඟට next දෙන්න. ඔයාගේ අනිවාර්යයෙන්ම විනාඩි 8ට වඩා වැඩි වීඩියෝ තියෙනවා නම් ඒ වගේම ඔයා විනාඩි 8ට වඩා වැඩි වීඩියෝ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතන අනිවාර්යයෙන්ම ටික් එක දාන්න අමතක කරන්න එපා. මොකද මේක අමතර වාසියක්. අමතර ඇඩ් ප්‍රමාණයක් ප්ලේ කරගන්න තියෙන අවස්ථාවක් තමයි මේ mid roll ad කියලා කියන්නේ. ඉතින් next දුන්නට පස්සේ තවත් මෙන්න මේ විදිය page එකක් open වෙනවා. ඒකෙත් පුංචි විස්තරයක් තියෙනවා. ඔයාට කියවලා බලන්න පුළුවන්. මෙතනදී ඔයාගෙන් අහනවා ඔයාට මුදල් උපයන්න අවශ්‍ය කරන වීඩියෝ මොනවද කියලා. ඉතින් ඔයාට මෙතන තෝරා ගැනීමක් කරන්න පුළුවන්. ඔයා කැමති වීඩියෝ විතරක් මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ තියෙන සියලුම long videos වලට ad play කරන්න කියලා මෙතන ඉල්ලන්නත් පුළුවන්. ඉතින් මෙතන හැම කෙනෙක්ම තෝරගන්නවා නම් තෝරගන්නේ සියලුම වීඩියෝ වලට ad play කරන්න කියලා. මොකටද තෝරා ගැනීමක්. ඉතින් මෙන්න මේ විදිහට උඩ තියෙන එකට ටික් එක දාන්න තමයි ඊළඟට තියෙන්නේ. විදියට පළවෙනි එකට ටික් එක දාගත්තට පස්සේ පහලින් බලා ගන්න පුළුවන් මොනටයිස් all කියලා. ඉතින් එතනින් ටච් කරන තමයි ඊළඟ පියවර විදියට තියෙන්නේ. ඉතින් මේ විදියට all දුන්නාට පස්සේ අපිව නැවතත් කලින් හිටපු තැනටම තමයි අරන් යන්නේ. දැන් අපිට එක ad වර්ගයක් ඉවරයි. මේකේ දැන් ඊළඟට බලා ගන්න පුළුවන් වෙන්නේ short feed ad විතරයි. මොකද අපි long videos වලට open කරන watch page ads අපි on කරගෙන ඉවරයි මේ වෙද්දි. දැන් short feed ad on කරගන්න විදිය මොකක්ද කියලා අපි බලමු. ඉතින් මම මේ වෙද්දි ඉන්නේ YouTube Studio එකේ earn tab එකේ. එතකොට දැන් මේකේ short feed ad විතරක් ඉතුරු වෙලා තියෙනවා. මෙතන අපිට පහලින් පෙන්නනවා turn on කියලා. මම අන්න එතනින් touch කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ අලුත් page එකක් open වෙනවා කලින් විදියටම. ඉතින් මේක ඔයාලට කියවලා බලන්න පුළුවන්. YouTube එකෙන් ad පිළිබඳව දෙන ලොකු විස්තරයක් තියෙනවා. ඉතින් මේක කියවලා බලලා ඉවර වුණාට පස්සේ පහලටම යන්න මෙන්න මේ විදියට. ඉතින් මේ විදියට පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට watch page ads වල තිබුණ විදියටම පහලින් ටික් එකක් දාගන්න තැනක් තියෙනවා. ඉතින් ඔයා මෙතනට ටික් එක දාගන්න. ටික් එක දාගත්තට පස්සේ මෙන්න මේ විදියට accept දෙන්න ඊළඟ පියවර විදියට. ඉතින් අලුත් page එකක් open වෙනවා මෙන්න මේ විදියට. ඉතින් දැන් අපි short feed ad ඒ වගේම watch page ads දෙකම on කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට මේක check කරගන්න පුළුවන් YouTube Studio එකට ගිහිල්ලා මේ දෙකම දැන් මෙතන on වෙලා තියෙන්නේ. අපි බලමු ගිහින් කොහොමද මේක වෙලා තියෙන්නේ. කොළ පාටින් ඩොලර් මාක් එක අපේ වැටෙලා තියෙනවද කියලා අපි පොඩ්ඩක් බලමු. හරි ඉතින් මම YouTube Studio එකට ගිහිල්ලා මෙන්න මේ විදියට මගේ වීඩියෝ එකක් ඇතුළට ගිහින් බලනවා. ඉතින් බැලුවට පස්සේ මෙන්න මේ විදියට කොළ පාටින් ඩොලර් මාක් එක වැටලා තියෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝ එකට ads on වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදියට short feed ad watch page ad දෙකම on වෙලාදි කියලා ඔයාට එකින් එක වීඩියෝ වලට ගිහින් බලන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් අපි watch page ad on කරනකොට අපි සියලුම වීඩියෝ තෝරපු නිසා long videos වල සියලුම වීඩියෝ වලට මෙන්න මේ විදියට on වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් අපේ ඩොලර් සලකුණ. ඉතින් මේ සියලුම long videos වලට ad on වෙලා තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට තමයි මම මේක on කරේ 2026 වර්ෂයේ. ඉතින් monetize on කරන්නේ ඒ වගේම short feed සහ watch page ads on කරගන්නේ මෙන්න මේ විදියට සම්පූර්ණ වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, share කරන්න, ඒ වගේම comment එකක් දාන්න. ඔයාගේ YouTube channel එකක් monetize on කරනවා නම් මේක බලාගෙන ඔයාට ලොකු උදව්වක් වෙයි මේ ඔයාගේ වැඩේ කරගන්න එක. අපිව subscribe කරලා තියාගන්න. සුබ දවසක් හැමෝටම.